2026 නිසාන් ඩේස් එකක් ලක්ෂ 77කට ගන්න පුළුවන්. ඒ වගේම හයිවේ ස්ට්‍රා එකක් කීයක් වෙනවද? ප්‍රෝපයිලට් එකක් ගන්න එක වටිනවද? 2024 2025 2026 නිසාන් ඩේස් මොඩල්ස් තුනම අද තියෙන්නේ ඉම්පෝර්ට් ප්‍රයිස් ඒ වගේම ඔක්ෂන් රේට් සහ ඔබට හොඳම ඔප්ෂන් එක මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරලා බලමු. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා නම් ඔයාට ලක්ෂ කිහිපයක් ඉතුරු කරගන්න පුළුවන්. Welcome to Vibe Auto. I know the DJ and I love this song. මුලින්ම නිසන් ඩේස් කියන්නේ ජපානයේ ඉතාමත් ජනප්‍රිය කී කාර් එකක්. ඒ වගේම මේක ෆුලි ඉකොනොමික් හොඳයි, සිටි ඩ්‍රයිව් වලට ඉතාම පහසුයි, පාකින් කරන්න හරිම ලේසි. ඒ වගේම මේන්ටේන් කොස්ට් අඩු වගේම ඩේලි යූස් එකට හොඳම වෙහිකල් එකක් තමයි මේ නිසන් ඩේස් එක කියන්නේ. ඒ නිසාම ලංකාවෙත් මේ නිසන් ඩේස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. එහෙනම් අපි බලමු 2026 අලුත්ම මොඩල්ස් වල මිල ගණන් කොහමද කියලා. අපි මුලින්ම නිසන් ඩේස් X ග්‍රේඩ් එක පැත්තට ගියොත් මේකේ බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් ඔක්ෂන් ග්‍රේඩ් S තත්ත්වයේ තියෙන වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 77කට කිට්ටුවෙන් යනවා. ඒ වගේම බජට් එක අඩුවෙන් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් ගන්න කැමති ඔයාට මේක හොඳ ඔප්ෂන් එකක්. ඊළඟට අපි නිසන් ඩේස් හයිවේ ස්ටාර් X පැත්තට ගියොත් මේකෙත් බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් ඔක්ෂන් ග්‍රේඩ් S තියෙන වාහනයක් රුපියල් ලක්ෂ 86ක වගේ ප්‍රයිස් එකකට යනවා. මේකේ නෝමල් X එකට වඩා ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා. මේ වගේ ප්‍රීමියම් ෆීල් එකට කැමති ඔයාට මේක හොඳ වාහනයක්. ඊට පස්සේ අපි නිසන් ඩේස් හයිවේ ස්ටාර් X ප්‍රෝපයිලට් පැත්තට ගියොත් මේකෙත් බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් ඔක්ෂන් ග්‍රේඩ් S තත්ත්වයේ තියෙන වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 88ක් වගේ වෙනවා. ඒ වගේම මේකේ නිසන් ප්‍රෝපයිලට් ඩ්‍රයිවිං ඇසිස්ටන්ට්ස්, වැඩි සේෆ්ටි ෆීචර්ස්, ඒ වගේම ලෝන් ඩිසිෂන් ඩ්‍රයිව් වලට වැඩි පහසුවක් තියෙනවා. ඔබත් මේ ෆීචර්ස් වලට කැමති නම්, ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ වාහනයකට කැමති නම් මේක තමයි හොඳම ඩිසිෂන් එක. ඒ වගේම ඔබ හයිවේ ඩ්‍රයිව් කරන කෙනෙක් නම් මේ මොඩල්ස් එක හොඳ වැලියු එකක්. ඊළඟට අපි 2025 පැත්තට ගියොත් මේ 2025 නිසන් ඩේස් X ග්‍රේඩ් එකක් සාමාන්‍යයෙන් ඔක්ෂන් ග්‍රේඩ් 5 කිලෝමීටර් 5000ක් 7000ක් වගේ දුවපු වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 76කට වගේ අපිට ලංකාවට ආනයනය කර ගැනීමට පුළුවන්. ඊට පස්සේ හයිවේ ස්ටාර් X පැත්තට ගියොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 2000-3000 දුවපු ඔක්ෂන් ග්‍රේඩ් මට්ටම 5 තියෙන වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 88කට වගේ ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම 2025 හයිවේ ස්ටාර් X ප්‍රෝපයිලට් සාමාන්‍ය කිලෝමීටර් 1000-2000ක් දුවපු ඔප්ෂන් ග්‍රේඩ් 5 වගේ තියෙන ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේ වෙහිකල් එකක් සාමාන්‍ය රුපියල් ලක්ෂ 86.5ක් වගේ මුදලකට ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 2024 පැත්තට ගියොත් 2024 නිසන් ඩේස් X ග්‍රේඩ් එකේ වාහනයක් මයිලේජ් එක 4000-6000ක් වන ඔප්ෂන් ග්‍රේඩ් එක 4.5 වගේ වැදුන වාහනයක් සාමාන්‍යයෙන් ලක්ෂ 75කට ඉම්පෝර්ට් කර ගැනීමට පුළුවන්. අපි හයිවේ ස්ටාර් X පැත්තට ගියොත් කිලෝමීටර් 5000-7000ක් පැදපු ඔප්ෂන් ග්‍රේඩ් 4.5 වගේ තියෙන වාහනයක් රුපියල් ලක්ෂ 82ක්ද. ඒ වගේම අපි හයිවේ ස්ටාර් X ප්‍රෝපයිලට් පැත්තට ගියොත් කිලෝමීටර් 2000-3000ක් වගේ මයිලේජ් එකක් තියෙන ඔක්ෂන් ග්‍රේඩ් 4.5 වෙහිකල් එකක් රුපියල් ලක්ෂ 84.5කට අපිට ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා බජට් පැත්ත ගැන ගොඩක් හිතනවා නම් ඔයා 2024 මොඩල් එක ගත්තොත් තවත් ලක්ෂ කිහිපයක් ඉතුරු කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඔයාගේ බජට් එක රුපියල් ලක්ෂ 75-77 අතර නම් ඔයා 2024-2025 නිසන් ඩේස් X ග්‍රේඩ් එක තමයි ඔයාගේ හොඳම ඔප්ෂන් එක. ඒ වගේම ඔයාගේ බජට් එක රුපියල් ලක්ෂ 82-86 අතර නම් ඔයාට තෝරගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එක තමයි හයිවේ ස්ටාර් X කියන්නේ. ඒ වගේම මැක්සින් සේෆ්ටි සහ ලේටස්ට්ම ටෙක්නොලොජි අවශ්‍ය නම් ඔයාට 2026 හයිවේ ස්ටාර් X ප්‍රෝපයිලට් එක තමයි ඔයාගේ හොඳම choice එක. ඔබට මේ ප්‍රයිස් ඔක්ෂන් ෂීට්, ජපාන් ඉම්පෝර්ට් කොස්ට්, ටැක්ස් අප්ඩේට් සහ වෙහිකල් රිවිව් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න.
වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාට දැනගන්න ඕනේ දේවල් කමෙන්ට් එකේ සඳහන් කරන්න. ඒ වගේම ඔබ තෝරන්නේ මේ වෙහිකල් වලින් Nissan Days එකද Nissan Highway Star X එකද එහෙම නැත්නම් ප්‍රොෆයිලර් version එකද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාටත් ඔයා කැමති ඕනෑම වෙහිකල් එකක් ඉතා නිවැරදිව විනිවිද පාවිකින් යුක්තව ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් දැන්ම තිරේ දැක්වෙන අංකය ඔස්සේ වෙලනම් ගෲප් කණ්ඩායම හා සම්බන්ධ වන්න. ඒ වගේම ඔයාගේ වාහනයක් ගන්න ඉන්න යාළුවාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් තවත් ජපාන් වෙහිකල් ප්‍රයිස් අප්ඩේට් එකක් අරගෙන එන්නම්. හැමෝටම ස්තුතියි. අපි වයිබොටෝ